boys and girls ඉතින් මොකද වෙන්නේ අදත් ඉතින් ඔයාලා මම පිළිගන්නවා මගේ YouTube channel එකට සාදරයෙන් අපි අද ගෙනලා තින්නේ ප්ලේ කරන්න years කියන හොල්මන් ගේම් එක මේක මම එකපාරක් ප්ලේ කරා ඒක දින්නා මම ඒකේ බලමු අද දැනුත් මේක අපි දිනන්න ඉවර කරන්න මේක වලට වෙනදී මේ උඩින් මේ මලු 20ක් වෙන්නනවා ඒ මලු 20 හොයාගත්තට පස්සේ මෙතන මේ තියෙනවා දොරක් ඒ දොරෙන් පැනලා යන විදිහට තියෙන මේක හරි ලේසි ගේම් එකක් මේක ඉන්නවා මේ හොල්මනා එයාගේ බෙල්ල විතරයි තියෙන්නේ ඔළුව විතරයි තියෙන්නේ ඇඟක් නැහැ ඒක නිසා අපිට බේරිත හැකි දොරවල් අතුරට කේගානකට එහෙම ගිහිල්ලා බේරිත හැකි මේක උනේ MB 100 ගානක්ද කොහෙද ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි නේ ඕනිම ඩිවයිස් එකකට ගහට හැකි මේ ගේම් එක මේ නියම තමයි මේක හරි ලේසි ගේම් එකක් මේකේ හොල්මනට අපිව මරන්න බෑ මේ තියෙන මේ හැවගේ එකෙන් අපිට බලත හැකි හොල්මන ඉන්නේ කොහෙද කියලා. එතකොට අපිට මේ බඩු හොයන්න ලේසියිනේ හොල්මන ඉන්නේ කොහෙද කියලා දැනගත්තට පස්සේ. එහෙම ඒක අපිට මේකේ හැම දොරක් මරින්න බෑ මේ අරින්න පුළුවන් දොරවල් විතරක් අපිට හයිලයිට් වෙලා පෙන්නනවා. අපිට කේතක් අමුවා ආරුවනේ. මේ ඔයගොල්ලෝ මේ ගේම් එක ගන්න අනිවාර්යයෙන් මේ ඇස් ටික ගන්න නැත්තම් ඔයාලට හොල්මන ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. මේ හොලමන දැන් බැරි වෙලාවත් ඔයාගේ ළඟට ආවොත් එහෙම අපිට උඩින් වැටෙනවා රන් කියලා. ඒ රන් කියලා වෙනට පස්සේ ඔයාලා පට දාලා කාමරයක් ඇතුළට ගියා නම් හරි. එතකොට ඔය හොල්මනට අර ඔළුව විතරනේ තියෙන්නේ. ඔළුව විතරක් තියෙන නිසා මේ කියන්නේ දොරවල් අරගෙන ඉන්න බෑ. මේ ඔළුව විතරක් තියෙන නිසා. ඇඟ තිබුණා නම් විතරයි බය මේ කාමරේ අරගෙන ඉන්න. කාමරේ දොරවල් අරගෙන එන්න පුළුවන්. එතකොට අපිට ඒකේ වාසියක් තියෙනවා යාළුවනේ. මෙහෙම හැරගෙන දැන් මේ පල්ලෙය තට්ටු ඔක්කොම සෝල්සි කර මෙන්න මේ දොරෙන් තමයි අපිට පයින්න තියෙන්නේ. මලු 20ක් සම්පූර්ණ කරගන්න ඕනේ. අපි ගාව මලු 5යි තියෙන්නේ. තව 15ක් ඕනේ. බලමු යාළුවනේ කොහෙද ඉන්නේ කියලා. මේ තමයි මගේ පළවෙනි හොල්මන් වීඩියෝ එක. මම ඔයාලට කිව්වනේ මම හොල්මන් ගේම්ස් ඉස්සරහට ප්ලේ කරනවා කියලා. මම ඒකට ඇත්ත කරා එක මම අද හොල්මන් ගේම් වීඩියෝ එක ගෙනාවා. තව ඔයාලට ඕනි ගේම් තියෙනවා නම් මට පාලින් කියන්න බලමු දැන් හොල්මන් ඉන්නේ කොහෙද කියලා. මේ හොල්මන් ඉන්නේ යාළුවනේ දැන් පල්ලෙහා තට්ටුවේ. හොල්මන් ඉන්නේ පල්ලෙහා තට්ටුවේ අපි උඩහා තට්ටුවට යන්. උඩහා තට්ටුවට යන් අපිට තව බෑග් 14යි යාළුවනේ ඕනේ. අපි උඩහා තට්ටුව බලලා සම්පූර්ණ කළෙමු. තියෙයිද? නෑ යාළුවනේ මෙතන නෑ. එලක් කළාට මේකේ අතරමං වෙනවා. මේක උතර මතක තියාගන්න ඕනේ තැන් ටික යාළුවෝ නැත්තම් අපි අතරමං වෙනවා. ලබඩ ළඟට යාළුවනේ එතනත් එකක් අමුවා යාළුවනේ මලු මෙතන තැහක් තියෙන යාළුවනේ මෙතන තැහක් තියෙන අපි මේ දෙකට යන්න කලින් අතන තියෙනවනේ දෙක ඒ පැත්ත නිකන් මේකක් මේ දෙක බලාගෙන ඉමු මෙතන උඩ මොනවද බලමු තියෙන්නේ යාළුවනේ මෙතන තියෙනවා යාළුවනේ මලු දෙකක් තැහක් තියෙනවා මෙතන තව මල්ලක් තියෙනවා මේ පොතේ මොකක්ද දන්නේ කියන්නේ පිටුවක්වත් පෙරලන්න බෑ මම අපි වැඩේට යාළුවනේ අපි නිකන් ඒ දුවන්නේ ගිහිල්ලා අපි බැරි වෙලා සොන්වලට අහු වුණොත් එහෙම අපරාධනේ යාළුවනේ බාන මේකට මේ තියෙන්නේ යාළුවනේ අපිට මේ මෙතනින් මලු ගත හැකි ගොඩක් තියෙනවා මෙතන මලු තුනක් හම්බුණා යාළුවනේ අපිට අර හම්බුණානේ කීයක් යාළුවනේ ඒ කීතේ මෙන්න මේකේ මෙවඩි කපත හැකි යාළුවනේ දැන් අපි මේක එළියට පස්සේ අපිට හම්බ වෙනවා යාළුවනේ යංග බලන්නකද මෙතනින් යාළුවනේ ටෙලිපෝඩ් දෙනවා යාළුවනේ මෙතනින් පල්ලෙහා තට්ටුව මේ අර අපි පටන් ගත්ත තැන තියෙන්නේ අන්න එතනට යන්න පුළුවන් එතනින් අපි දැන් මෙතනට යන්න ඕනේ අපි උඩ තට්ටුව පල්ලෙහාට යමු ඒක වාසියකට තියෙන හොල්මන බැරිලාවත් මේ ආවොත් කියන එක තමයි වාසියකට තියෙන්නේ අපි දැන් මේ ටික බැලුවනේ යාළුවනේ අපි මෙන්න මෙතනින් නේද යන්න ඕනේ අනේ එතනින් තමයි අපි ආවේ මෙතනින් යන්න ලෝ කවුරුත් නෑනේ දැන් නම් මට පොඩ්ඩක් හිතෙනවා අපි මේ හැදාල් බැලුව නම් හොඳයි කියලා යාළුවනේ මෙතන පල්ලෙහා තට්ටුවට යන වඩි පෙළ ඒරියක් හමුනා යාළුවනේ අපි පොඩ්ඩක් කාමරයක් අතට ගිහලා බලමු හොල්මන් කොහෙද ඉන්නේ කියලා මේ කාමරේට බලාගමු මේකනේ බාත්රූම් එක යාළුවනේ ඒකේ නෑ මෙතනත් නෑ යාළුවනේ මෙතනත් නෑ යාළුවනේ අපි දැන් බලමු කොහෙද හොල්මන් ඉන්නේ කියලා විලාව හොඳ යාළුවනේ තාම ඉන්නේ පල්ලෙහා එයා තාම ඉන්නේ පල්ලෙහා තට්ටුවේ යාළුවනේ අපි මේකත් බලමු
තව මල්ලක් හමුණාත් ඕ මලු දෙකක් හමුණා යාළුවනේ. අපිට අද මේක ඉවර කර ගන්න පුළුවන් මේ ලේසියෙන්ම. තව මලු 5යි යාළුවනේ අපිට ඕනේ. මලු 5ක් හම්බෙන්නේ යාළුවනේ අපිට. අපි අද මේක ඉවර කරමු යාළුවනේ. හරින් බෑ යාළුවේ. මෙතනත් කාමරයක් තියෙනවා. අපි ඒ කාමරේටත් යන්න. තව මලු 5යි යාළුවනේ අපිට ඕනේ. හරි තව 4යි යාළුවනේ. අපිට මේක අද ඉවර කරන්න පුළුවන්. අපිට තව මේක ඉවර කරගන්න පුළුවන් වෙනවා යාළුවනේ. ඉතින් හොල්මනේ නිකන් නෑනේ. ඉන්න මොනවද නම්බර මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නම්බර වලින් මොකද කරන්නේ කියලා. තව එක මල්ලක් හමුණා යාළුවනේ. අපිට පල්ලෙහා තට්ටුවට යන්න ඕනේ නැති වෙයි වගේ. හැබැයි මේ සීන් එක උනොත්. හැබැයි ඒක හොඳයි යාළුවනේ. මම මෙතනක් තියෙනවා. හරි යාළුවනේ. තව එකයි යාළුවනේ අපිට ඕනේ. එකම එක මල්ලයි ඕනේ යාළුවනේ. අපිට එකම එක මල්ලයි ඕනේ දැන්. අපි එකම එක මල්ලක් හොයාගමු. ඊට කලින් අපිට හොල්මන ගහයිද දන්නේ නැහැ යාළුවනේ. මේ දොරවල් අරින්න බෑ. හෙලෝ කවුරුත් නැහැ. මේ මට නම් දැන් පොඩි බයක් තියෙනවා. අපි මේකේ කාමරයක් අස්සට රින්ග ගමුද? බලමු හොල්මන කොහෙද ඉන්නේ කියලා. හොල්මන ඉන්නේ උඩටත් අපි පල්ලෙහා තට්ටුවට යමු. තාම අපිට දෙකයි නෝ අපි පල්ලෙහා තට්ටුව හොයාගත හැකියි. දැන් උඩ බොරුවට ආවිදින එක වැඩක් නැහැ නේ. ටෙලිපෝඩ් දෙන්නේ කොහෙන්ද අපි ටෙලිපෝඩ් කරා යන්නේ. මෙතන නෙමෙයි එහා පැත්තේ දොරෙන් අපි ටෙලිපෝඩ් දෙන්නේ. මෙතනින් ගියා. මෙන්න මේකෙන් ගියා. එතකොට තමයි ටෙලිපෝඩ් දෙන්නේ යාළුවනේ. අපි ටෙලිපෝඩ් වල පල්ලෙහා පට්ටගාලයන් පල්ලෙහාට. ගියා. හතර යාළුවනේ. දැන් අපි ටෙලිපෝඩ් වල ආව මේ පල්ලෙහාට තියෙන කුස්සියට. හොඳේ. මේ තමයි කුස්සිය මේ. දැක්ක නැද්ද මෙතන තාම කලින්. අපි පොඩ්ඩක් කාමරයට වෙලා බලන්න ඉමු මේ කොහෙද ඉන්නේ කියලා. අඩේ යාළුවනේ ඒකම නේ පල්ලෙහා තට්ටුවට ඇවිල්ලා ගියනකො. අයියෝ අපි අපරාධය වැළුනේ. එහෙම එකක් දන්නවනම් මම තට්ටුවටම වෙලා ඉන්නවා. තව බෑග්ස් දෙකයි යාළුවනේ ඕනේ අපිට. ඕමන නෑනේ. හලෝ. ඕමන නෑනේ. ඉන්නවා දුවපල්ලා. දුවපන්. යාළුවනේ ගියා එතන. ඒකයි අර උඩින් රන් කියලා වැටුනේ. බලමු හොල්මන කොහෙද ඉන්නේ කියලා අපි. තව අපි ඩැස් දෙකයි තියෙන්නේ. ඊට මේ. අයියෝ ආයි පල්ලෙහා තට්ටුවට ගියා යාළුවනේ. මොකද්ද අපි දැන් කරන්නේ? අයියෝ අපිට වැඩේ වෙලා යනවා යාළුවනේ. ෂිෂ්. මේ බලමු උඩ තට්ටුවෙන් අපිට තව දෙකයි යාළුවනේ ඕනි මේවා. අඩෝ තව දෙකයි යාළුවනේ. මොකද්ද ෂිෂ් අප්පා. තව දෙකයි දෙකකින් අපි කොහමද හොයාගන්න බලමු යාළුවනේ. තව දෙකයි ඕනේ. හැබැයි අපරාධය බෑ හොල්මනට මේ උත්තර ලං වෙලා වුණොත් නම් හොඳේ. තව බඩු දෙකයි හොයාගන්න ඕනේ. මේ පැත්තට අපි ආව යාළුවනේ. මේ පැත්තේ මට හිතන විදියට නෑ දැන්. උඩ හතට්ටුවේ ඔක්කොම සුද්ධ කරා. තව කොහොම හරි මලු දෙකයි ඕනේ. තව කොහොම හරි මලු දෙකයි ඕනේ. අපි පල්ලෙහාට යමු ෂේපිට. පල්ලෙහාට තට්ටුවට ගිය ගමන් රන් කියලා තමයි මේක තමයි බැරි. හෙලෝ හොල්මනේ. හෙලෝ. මෙතන නැද්ද එකක් මට යන්න බයයි යාළුවනේ. මෙතන මේ කමන්නේ නැහැ ෂේපිට යමු. මෙතන දොරක් නැද්ද දොරක්? දොරක් තියෙනවා යාළුවනේ. එක මල්ලකුත් තියෙනවා. හරි මේක ඇතුළේ එකක් තියෙන. අනේ මේක ඇතුළේ අනිවාර්යෙන්ම එකක් තියෙනවා යාළුවනේ. අපිට අද පැනත හැකි යාළුවනේ. දැන් අපිට මෙතනින් එක්සිට් වෙන්න තමයි තියෙන්නේ. බලාගෙන අපි හොල්මන කොහෙද ඉන්නේ? ඔය මිනිස්සු පිටට්ටු යාළුවනේ අපිට වෙලාව තියෙන කොට කලෙමු. දූපිය. මෙතනින් පෙලක්ලාට පාර අමතක වෙනවා යාළුවනේ. අපි මෙතනින් නේද ආවේ. හරි. දුවමු විතර. හරි යාළුවනේ අපි එහෙනම් මේකත් ඉවර කරා යාළුවනේ. ඔන්න අපි පැන්නා යාළුවනේ. ඒක නම් අපි පැන්නා. එහෙනම් නියමයි නේද කොල්ලෝ? අර ඒක නම් අපි විනාඩි 9න් ඒක ඉවර කරා ඒක නම්. මට තරු 112ක් දෙනවා මෙයා. මේ ඉන්නේ හොල්මන මේ ඉන්නේ අර ගෑනු කෙනෙක්ට කොහෙද ඒක චීනි වගේ හොල්මන. ඒ ඉන්නේ අපිට මේ ගේම් එකේ මේ සල්ලි හම්බුනාට පස්සේ මේ මෙන්න මේක තව හොල්මන් ගත්තා. ඒක අප්ඩේට් කළා. ඒ හොල්මන්ට ඒ ගන්න හොල්මන් වලට මේ බලය වැඩි ඇති. ඒ කියන්නේ දොරවල් අරන් එන්න පුළුවන් තරමට බලය ඇති ඒගොල්ලන්ට. මේක අපි ඒ වීඩියෝ එකත් පස්සේ දාම අපි ඊට පස්සේ මෙයාව තෝරගෙන ගමු මේ ප්ලේ කරමු. මේ එහෙනම් ඉතින් අපි යනවා අදට.
මේ හැමෝටම ගුඩ් බයි යාළුවනේ. තව මේ වගේ වීඩියෝස් ඕන මම වීඩියෝස් ඕනනම් බලන්න අපිට කමෙන්ට් කරලා කියන්න. අපි අනිවාර්යයෙන්ම ගේනවා. අපි යනවා. බයි හැමෝටම ගුඩ් බයි.